මතක් කරගන්න වෙනවා සවිදි ද්වාදශ තලය මොන වගේද කියලා. සවිදි ද්වාදශ තලයක මුහුණතක හැඩය සවිදි පංචාශ්‍රාකාර. එතකොට මේකේ ශීර්ෂ ගණන කෙටියෙන් ලියමු. ශීර්ෂ ගණන මුහුණත් ගණන සමානයි දාර ගණන. මේකෙන් ලියද්දී ඔයා ලියන්න ශීර්ෂ ගණන. භාගයට ලියන්න එපා. ශීර්ෂ ගණන මුහුණත් ගණන සමානයි දාර ගණන. මතක තියාගන්න කෙටි ක්‍රමයක් තියෙනවා. ද්වාදශ තලය කිව්වම හරි ද්වා කියන්නේ 12නේ. ඒතර ද්වාදශ තලයේ මුහුණත් 12ක් තියෙනවා. දාර වලට එන්නේ 30යි. ද්වාදශ තලයේ දාර 30යි, විංශති තලයේ දාර 30යි. ශීර්ෂ ගන්නට එන්නේ 20යි. 20ක් කෙනේ. දැන් අපිට පුළුවන් ඔයිලර් සම්බන්ධය ලියන්න. ශීර්ෂ ගණන එකතු කිරීම මුහුණත් ගණන සමානයි දාර ගණන එකතු කිරීම 2යි කියලා කෙටින් ලියන්න පුළුවන්. ලියලා දැන් මේ සමීකරණයට අපි ආදේශ කරමු. ශීර්ෂ ගණන 20යි මුහුණත් ගණන 12යි දාර ගණන 30යි. දෙපැත්ත සුළු කරලා බලන්න. මේ පැත්තත් 32යි මේ පැත්තත් 32යි. දෙපැත්තම සමාන වුණානේ නේද? දකුණු අත පැත්තයි වම් අත පැත්තයි දෙපැත්තම සමානයි. ඒ නිසා ලියන්න ඉහත ඝන වස්තුව සඳහා ඔයිලර් සම්බන්ධතාවය සත්‍ය වේ.